3, 2, 1, go! Out of the bounds. Arusha ready? Sali ready? Go! සාලි ශක්තිය නාස්ති කරගන්න එපා. අන්තිම මොහොතේ ශක්තිය තියාගන්න. කන්සර්වේටිව් විදිහට සෙල්ලම් කරන්න. විශේෂයෙන්ම අදවා ටිකක් සිරුතාවයෙන් ඉන්න නිසා ශක්තිය අන්තිම මොහොත තියාගන්න ඕන තැනකදී පාවිච්චි කරන් තියාගන්න. මම නවත්තනකන් යනවා. pause go. දැන් ගාඩිය පාස් වෙන්න ඉන්නේ ලකුණු හම් වෙනවා එහෙම වුණොත්. දැන් ශක්තිය ඕනේ. දැන් ශක්තිය දාන්න. ගාඩිය පාස් කරන්න දෙන්න එපා. දැන් ලකුණු වලින් තාම ගිහිල්ලා තාම හරි ගාඩිය පාස් වුන්නේ නැහැ. go. දැන් කකුල් දෙක මැද්දේ ඉන්නේ වැටුනොත් ස්විප් එකක් එනවා. දැන් සාලියට ස්විප් කරනවා නම් ස්විප් ලකුණු තියෙනවා. පාස් වෙන්න නොදී ස්විප් එකකට අම්මට හුදු half guard situation හරි පාස් වුන්නේ නැහැ. take down feet නැගිට්ටා ඒ නිසා take down point එකක් sweep sweep advantage take down එකත් almost advantage දෙයක් ගියේ 1-1 advantage එකයි ගියේ තප්පර 3ක් හිටියේ නැනේ කවුරුත් දෙන්නව දැන් සම draw වෙනවා දැන් උතනදී දැන් points වල සෙල්ලම් කරන්න ඕන දෙන්නම. දැන් ශක්තිය දා ගන්න ඕන දෙන්නම දැන්. එහෙම තමයි මේක යන්නේ. දැන් උඩ එක්කෙනා පාස් ගත්ත හැටි දෙනවා යට එක්කෙනා ස්විප් එකක් ගිය හැටි වෙනවා. නැත්තම් යට එක්කෙනාට සබ්මිෂන් උත් තියෙනවා. යට එක්කෙනා සබ්මිට් කරලා නවත්තන්නත් පුළුවන් ඕනනම් ගේම් එකක් දාලා. යන්නේ දැන් ස්ටෝල් වෙන්න බෑ. දෙන්නම ස්ටෝල් වෙන්නේ හොඳට යනවා ස්ට්‍රැටජික් විදියට යන්නේ ඒක ස්ටෝලින් නෙමෙයි දෙන්නම ස්ට්‍රැටජි ප්ලෑන් එකට යනවා මට තේරෙනවා ස්ටෝල් වෙන්නේ නැහැ ඕකේ ගාඩිය පාස් කරන් දෙන්න එපා දැන් ගාඩිය ඔන්න මෙන්න පාස් වෙන්න තියෙන්නේ ගාඩිය පාස් වුන්නේ නැහැ. ගාඩිය පාස් වුන්නේ නැහැ ටර්ටල් උනා. same position. go. එක හුක් එකක් දාගත්ත හැටියට හතරක් හම්බ වෙනවා. තාම විනාඩි 4යි ගිහිලා තියෙන. තාම විනාඩි 6ක්ම තියෙනවා රෝල් එක යන්න. සබ්මිෂන් එකකුත් එනවා මග ඒවත් බලාගෙන ලකුණු ගන්නත් නොදී ඉන්න ඕනේ. එදා වගේ ෆුට් ලොක්ස් ඇටෙම්ප් කරන්න පුළුවන් එයාට ඕන. දැන් සබ්මිෂන් ත්‍රෙට් එකයි ලකුණු ගන්න ත්‍රෙට් එකයි දෙකම බේර ගන්න ඕනේ. කකුල පටලන් ඉන්න නිසා මවුන්ට් එක නැහැ. කකුල බේරගත්ත හැටි මවුන්ට් පොයින්ට් එක හම්බ වෙනවා. තාරුෂක දකුණු පාදයේ බේරගත්ත හැටි මවුන්ට් පොසිෂන් එක හම්බ වෙනවා. ඕක ස්විප් එකකට වැටෙන්නේ නැහැ වැටුණයි කියලා. මොකද ඉන්නේ බොටම් පොසිෂන්.
නෑ මිනිමල් ස්කේප් නේ. ඒ නිසා ස්විප් එකට වැටුණා. ස්විප් උන්නේ නැහැ. බැක් එකට ගියා ආයි. තාම ලකුණු නැහැ. පොයින්ට් ගන්න. එක හුක් එකක් දාගත්තේ පොයින්ට් එක එනවා. හරි සබ්මිෂන් එකකුත් එනවා හැ පිටිපස්සේ. පොයින්ට් එක ගනිද්දි බලාගෙන ෆුට් ලොක් වැටෙයි. තව විනාඩි 5ක් එහෙම් පිටිම තියෙනවා. go සබ්මිෂන් එකකුත් උඩින් එනවා. ලකුණු විතරක් නෙවෙයි ලකුණුයි සබ්මිෂනුයි දෙකම බලා ගන්න ඕනේ දැන්. nice back thread එකේ තාම රියන එක thread නැගිටින්න හරි බලන්න. උතර රෙසල් අප් වෙන එක තමයි දැන් හොඳම එක. දැන් මෙයාව টොප් පොසිෂන් එකට ආවොත් ආයෙ ලකුණු වෙනවා. මවුන්ට් එකට ආවොත් මෙහෙම ගියොත් දැන් ඩ්‍රෝ එකක් එන්නේ. ඒ දෙන්නටම එක එක තියෙන්නේ. කොහොම ඉඳලා ස්විප් වුණොත් ලකුණු හම්බ වෙනවා. ස්විප් එකක් කරොත් ලකුණු තියෙනවා. ස්විප් උන්නේ නැහැ බැක් එකේ ඉන්නේ. same position. Salia agree 2 1 go. තව විනාඩි 4ක් තියෙනවා. අපි නවත්තපු නිසා තමයි විනාඩි 4 ඔය යන්නේ. පොසිෂන් වල නැත්තුවනේ විනාඩි 4ක් යන්න තියෙනවා තව. තවුෂ දැන් ගාඩ් පාස් එකකින් ලකුණ ස්කෝර් කරන්න බලන්න. එතකොට දැන් තියෙන තත්ත්වය අනුව ඒක තමයි කරන්න තියෙන්නේ. තව විනාඩි 3කින් ඉවර වෙනවා මැච් එක. සයිඩ් මවුන්ට් එක හරි ගාඩ් එක පාස් කරා. මොකද දැන් ඩ්‍රෝ වෙනවා ඔහොම ඉඳලා. දැන් සාලිය ප්ලේ කරන්නේ ඩ්‍රෝ වෙන ගේම් එක. දැන් හෝල්ඩින් ටයිට් ඉන්න තියෙන්නේ දැන් සබ්මිෂන් ඇටෙම්ප්ට් එකකුත් තියෙනවා. ඇඩ්වාන්ටේජ් එකකින් හරි ලකුණක් ගන්න බලන්න ඕනේ. තව විනාඩි 2යි.
විනාඩි දෙකෙන් ඔක්කොම කරන්න ඕනේ. දැන් දෙන්නම ශක්තිය දාගෙන දැන් යට එක්කෙනාට දැන් තියෙන ඩිෆෙන්ස් ප්ලෑන් එක. මොකද එයා දන්නවා දැන් උඩ එක්කෙනා දැන් එන්න ඕනේ ප්‍රෙෂර් දීගෙන ගිහින්. හැබැයි ඉතින් ලකුණක් බැරි වෙලා ස්විප් වුණොත් එයාට ලකුණක් තියෙනවා. ස්ටෝල් වෙන කෙනා රයිට් උඩ එක්කෙනා ඉන්න එයා මේව ඉන්නේ. නමුත් මම දෙන්නේ ප්ලෑන්ස්. නැත්නම් ඩ්‍රෝ එකක් වෙන්නේ. උඩ එක්කෙනා ස්ටෝල් එපා. ඉතින් ලකුණු මේව ගල්ලා ස්විප් එකට හරි එන්න බලන්න. ඔරන් ඉන්නවා. එතකොට දාන්න මේ ගියේ. ඔන්න ආම් චෙක් කරනවා. උඩ එක්කෙනා ඩිෆෙන්ස් එන්න ගාඩ් එක පාස් කරන් දෙන්න මේ ගාඩ් එක පාස් කරොත් එයා දිනනවා. ගාඩ් එක පාස් කරොත් දිනනවා. කකුල පටලවාගෙන ඉන්න ඕනේ පුළුවන් තරම්. ලාස්ට් මිනිට්. දැන් ලාස්ට් මිනිටේ බැටල් එක පටන් ගන්න. දැන් ඉතින් බැටල් එක පටන් ගන්නවා. ඒකේ උඩ එක්කෙනා තමයි ඇත්තටම වල්නරබිලිටි එකේ ඉන්නේ. මොකද එක ස්විප් එකක් ගිය හැටි පරදින්න නිසා. ස්විප් එකක් කියන්නේ ගාඩ් එකට වැටුනේ. ස්විප් එකට වෙන්නේ නැහැ. අම්මට හරි 4 තප්තර 30යි ලකුණු 4 තියෙනවා. නයිස්. time up.